අපි ඔක්කොම දැන් අර මේ වෙඩි තියලා මැරුවානේ. මම ඒ වෙලාවේ තීරණය කරා එතකොට මගේ තියෙනවා පතුලක් කොහොම හරි 10ක් 12ක් වගේ තියෙනවා. මතක හැටියට බෝම්බ දෙකක් තියෙනවා. දැන් මට ඕකෙන් ගහලා ඔක්කොම මරන්නත් බැහැනේ. මම මට ගහන එකට මම මේකෙන් ගහනවා. ගහලා තමයි මමත් මැරෙන්නේ කියලා මම තීරණය කරගෙන හිටියා. හැබැයි ඒ වෙනකොට සිල්ලාගේ මේ ඔළුව මෙතන වැදිලා තිබ්බේ. ඊට පස්සේ අර අපි හිටපු එකට දැන් වෙඩි වරුසාවයි. දැන් කෑමේ නෑනේ. ඒ වෙනකොට බත් දැකලා නෑනේ. දවස් මට මතක හැටියට දවස් 13කින් 14කින් විතර බලනකොට අර ඇලේ වගේ මේක තියෙන අට්ටික ගහක්. දැන් අට්ටික තමයි මෙන්න ටික වෙලා කෙනෙකුට ඒ බාන්ටකින් මිනිස්සෙක් මතුණා. බලනකොට පස් දෙනෙක් පස් පොලකින් මතුණා තනියම. වේව බාන්ටි කැලේ. හැබැයි අතේ තියෙන ෂොට්ගන්. රෝපත් කියනවා. ඊට පස්සේ දැන් මම හිතනවා හරි. ඔබට පුළුවන් මෙච්චරයි මට පුළුවන් ඊට වඩා ගන්න මම සිල්ලා දැන් කැලේ ඇතුළට යවුවා. ඊට පස්සේ මම දැන් ඔහොම හිතේ ඉන්නකොට එකෙක් එනවා දැන් හරියටම මං ඉන්නේ උඩින් පැනලා යනවා වගේ. දැන් නිකන් එනවා. ඉස්සරහට. මොකද ඉතින් ඔය කියන්න ඕනේ නැහැ නේ ඉතින් උගේ ඇතිත්තුවක් මගේ ඇතිත්තුවක්. ඊට පස්සේ ඇඟ වෙවුලනවා දැන් එනකොට. මම කොහම හරි මගේ ඉස්සරහට මගේ ප්‍රමාණය ගාක මම ගත්තා අරන් ඉන්නවා එනකම් එක ෂොට් එකයි ගැහුවේ. හැරිලා අඩි 5ක් වගේ නෑමු කෑ ගහගෙන වැටුණා. මේ යනකොටම අර අරුන් ඉතුරු 4 දෙනා ඉන්න පැත්තට ගිහුවා ෂොට් එක. සිල්ලා වරයෙන් කිව්වා මම දුවගෙනම ගියා අරුන් දිව්වා. එදා හැන්දෑ වෙනකොට මට පේනවා ඈත දුමක් යනවා. හේන් වලට ගෙන තියලා වගේ මං ඒ වෙලාවේ කිව්වා දැන් දුමක් යනවනේ මිනිස්සු ඉන්නවනේ. කිට්ටු කරලා බලමු. දැන් මට දැන් මේක මම සාධක හඳුනගත්තානේ. පේනකොට මට පේනවා දෙන්නේ කළු පාටට මොනවා හරි මේකන් අර කණුවක් ගහනවා. මං සිල්ලට කිව්වා මම පුළුවන් වුණොත් එන්න. ඉස්සරහා ඇවිල්ලා මේ තුවක්කු බටයක් බඳින්නේ අපි. එතන බෙලි පොයින්ට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ඇම්බුස් එකේ බෙලි කපාගෙන යන තැනට තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ.